මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු වෙන මිනිස්සුන්ට කිසිදු ප්‍රයෝජනයක් නැති අද ප්‍රජාව තම තමන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමෙන් සිටි ඉන්නවා. ඇත්තටම මේක ආයිබෝවන් මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු වෙන මිනිස්සුන්ට කිසිදු ප්‍රයෝජනයක් නැති පාරිභෝගික සේවා අධිකාරිය ගැන අපි අද කතා කරන්නේ. මේ මිල නියාමනයක් නැතිව හිතූ මනාපයට මිනිස්සුන් මේ වෙන විට වෙළඳ ප්‍රජාව තම තමන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමෙන් සිටි ඉන්නවා. ඇත්තටම මේක ගැටලුවක්. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න එක හේතුවක් තමයි මේ වෙනුවෙන් පත් කළ තියෙන පාරිභෝගික සේවා අධිකාරිය කිසිදු වැඩසටහනක් මේ සඳහා ක්‍රියාත්මක නොවේ. ඔවුන් වෙත මේ චෝදනාව ඉදිරිපත් කරපුවම ඔවුන් දෙන පිළිතුර වන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ නිලධාරි කණ්ඩායමක් නොමැතිකම නිසා මේ විදිහට මේක පාලනය කරගන්නට නොහැකි වෙන බවයි. ඒක සාමාන්‍ය ජනතාව වෙච්ච අපේ වැරද්දක්ද කියන ගැටලුව අපිට මතුවෙනවා. ආයතනයේ ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය සම්බන්ධ කරගෙන එහින්න පාලකයන් එහිඳ ප්‍රධානීන් කළ යුතු කාරණයක්. ඒක මිනිසුන්ගේ මැදිහත් වීමක් කරන හැකි මිනිසුන්ට පුළුවන් මිනිසුන්ගේ චෝදනාව එහෙම නැත්නම් මිනිසුන්ගේ දුක් ගැනවිල්ල මිනිසුන්ගේ පැමිණිල්ල එයාට ඉදිරිපත් කරන එක විතරයි. නමුත් මේ වෙනකම් මේ ගම්මාන වේවා නගරයේ වේවා නගරයේ කීප අවස්ථාවක යම් යම් බැටලීම් කරමින් බොරු ප්‍රවෘත්තිමවමින් ලෝකෙට ප්‍රවෘත්තිමව පෙන්නමින් පාරිභෝගික සේවා අධිකාරිය තමන්ගේ ආයතනයේ නම තරමක් දුරට රැක ගන්නට උත්සාහ කළත් තාමත් හිතුමනාපෙට වෙළඳාම් කරන වෙළඳු ලංකාවේ ඕන තරම් ඉන්නවා. එකම භාණ්ඩයක් වෙළඳසල් 5ක මිල 5ක්. පරිපාලන මිලක් දාලා තියෙන භාණ්ඩවලත් මිල වෙනස්. එක පාලන මිලක් දාලා තිබ්බොත් ඒ භාණ්ඩේ එතන අලෙවි කරන්නේ නැහැ. අලෙවි කරන්නේ දන්න ගැනුම්කාරයාට විතරයි. අපි සාමාන්‍ය ගත්තොත් එහෙම හාල් සාමාන්‍ය කීරි සම්බාය නැත්නම් සම්බාය මොනවාරි පාලන මිලක් දාලා තිබ්බොත් හැමදාම ගන්න වෙලෙන්ද මේ පාරිභෝගිකයට විතරයි ඒක දෙන්නේ. ඒක හොඳට හොයලා බලන්න පුළුවන් මේ අධික වේදිකාවට. එහෙම නැත්නම් මේ මාර්කෙට බැහැලා චුට්ටක් වෙලා බලන්න. ඒක තමයි ඇත්ත කතාව. වෙනස සුපිරි වෙනද සැල් වල පවා අදාළ භාණ්ඩය අලෙවි කරනවා. හැබැයි තමන්ගේ හැමදාම එන පාරිභෝගිකයට විතරයි. එහෙම නැතුව හැමෝටම මේක දෙන්නේ නැහැ. මොකද ඒ මිලටත් එහා මිලකින් තමයි අධික මිලකින් තමයි ඒක ඒ වෙළඳට ලබා දෙන්නේ. මේක තමයි අපිට තියෙන ගැටලුව. ඉතින් මේ ගැටලුවට විසඳුම් හොයන එක රජයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමක්. එක්කෝ මේ ආකාරයට වෙළඳපොලේ භාණ්ඩ හිගියක් තියෙනවා නම් ඒකේ නිෂ්පාදනය ලංකාව තුල සිද්ධ කරගන්නට අමාරු නම් අපි දන්නවා විදේශ රටවලින් ගෙනල්ලා මේක විකුණන එක ප්‍රශ්නයක්. නමුත් මිනිස්සු පාරිභෝගිකයාට එහෙම නැත්නම් ජනතාවට සහනයක් සැලසීම සඳහා ඒ අදාළ භාණ්ඩය අපිට කෙසේ හෝ ලබා දිය යුතු වෙනවා. සහල් ලංකාවේ හිගන ගොවියෝ කොයිතරම් කෑ ගැහුවත් කරන්නට දෙයක් නැහැ. මිනිසුන්ට සහල් අඩුවට ලබා ගන්නට සිද්ධ වෙනවා ඉන්දියාවෙන් හරින් ආනයනය කරලා. ඉතින් ඒක තමයි තියෙන මෙතන ගැටලුව. එහෙම නැතුව ලංකාවේ ගොවිතැන පහලට යනවා ලංකාවේ වගාකරුවන්ට සිද්ධ වෙන්නේ මෙහිම අකටයුත්තක් කියමින් ආණ්ඩුවත් තමන්ගේ වගකීමෙන් අයින් වෙලා ඉන්න තාක්කල් අසරණ රටවැසියෝ තවත් අගාධයට ඇදහැරෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි අපේ වගකීම් ටික ඉෂ්ට කරන්නට ඕන. ගොවිතැන් කරන මිනිස්සු ගොවියෝ මහ ලොකුවට කයිය ගැහුවට ඇත්තටම ගොවියා තේ රටට හරියට වැඩේ වෙලා තියෙනවා නම් අපි විදේශ රටේ වලින් ඒ අදාළ භාණ්ඩේ ඒ භෝගේ ගෙන්නන්නට ඕනේ නැහැ. දැන් විනිෂ්පාදනය උපරිමයෙන් ලංකාව තුල සිද්ධ වෙලා තියෙනවා නම් ගොවියා කියන විදිහට සිද්ධ වෙලා තියෙනවා නම් අපි ඇයි ඉන්දියාවෙන් ගේනකම් බලන්නේ ගේන්නේ. නමුත් අපි ලංකාව තුල නිෂ්පාදනය කරන එක ලංකාව තුල පරිභෝජනයටත් මදි හින්දා තමයි අපිට සිද්ධ වෙන්නේ විදේශ රටකින් හෝ ආනයනය කරන්නට. ඉතින් එහෙනම් මේක රජයේ සහ සාමාන්‍ය අය අතර සිද්ධ වෙන ගනුදෙනුවක්. ඉතින් ඒ නිසා ගොවියෝ ඉන්නේ ටිකයි පාරිභෝගිකයෝ ගොඩයි. ওই ගොවියත් එක්තරා අවස්ථාවක පාරිභෝගිකයෙක් වෙනවා තමන්ගේ නිෂ්පාදනයට නැති වෙනත් දෙයක් ගැන. ඉතින් ඒ නිසා අපි හැමෝටම සහනයක් සලසන්නට ඕනේ. අපි හැමෝම ගියා බලන්නට ඕනේ. ඒ නිසා පොදු වුණු කාර්යයක් තුල නැති භාණ්ඩ කෙසේ හෝ වෙළඳ පොලේ සුලභ කරන්නට උත්සාහ කරන්නට ඕනේ. එසේ නොවුනොත්
මේ සිද්ධ වෙන චෝදනා වැඩිපුර එල්ල වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ දිනවල කීරි සම්බ ගැටලුවක් තියෙනවා. කීරි සම්බ කියන්නේ අත්‍යවශ්‍යමද කියන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒක අත්‍යවශ්‍යයට ගන්නට හෝ අපි ඒක වෙළඳ පොලේ සාක්ෂිමත් කරලා තියන්නට ඕනේ. වෙළඳ පොළ තුය තියන්නට ඕනේ. ගන්න නොගන්න එක පාරිභෝගිකයාගේ වැඩ. ඒ නිසා මේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ අදාළ කාරණය පිළිබඳව නිසි ක්‍රමවේදයක්, යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි. එක එක්කෙනා කිව්වට බීලුණු මෙච්චර තියෙනවා, අච්චර තියෙනවා, මේවට වෙළඳපොළ වටිනාකමක් මෙච්චර දෙන්නට ඕනේ කිව්වට ඒ ඉල්ලන මිලට දීලා රජය මිලදී ගත්තත් නැවත පාරිභෝගිකයෝ වෙන සාමාන්‍ය මිනිස්සු ඒවා ඒ ගානට ගනීද කියන ගැටලුව තුල අපි අතරමං වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්නට ඕනේ හැමෝටම ගොවියට සහ ගොවියට වෙලෙන්දට සහ ප්‍රජාවට සාධාරණීය ඉෂ්ට වෙන දෙයක් සිද්ධ කරන්නට ඕනේ. මෙතන අතරමැදිය එහෙම නැත්නම් වෙලඳා අසීමිත ලාභයක් ලබන බව තමයි අපිට හැම වෙලේම කියන්නට තියෙන්නේ. වෙලඳා නිතරම අසීමිත ලාභයක් උපයනවා. එය හොඳටම තේරුම් ගන්නට පුළුවන් වෙළඳ පොළට බහැලා බලපුවම. කිසිම ක්‍රමවේදයක් නැහැ, කිසිම මිල නියාමනයක් නැහැ. තම තමන්ට හිතුවමනාපෙට මේ අණ්ඩාල විකින්න. එය මේ දිනවල පොල් පුවක් බුලත් පුවක් ඉඳලම ඒක සිද්ධ වෙනවා. මේ අවස්ථාව වෙන විට ඉතාමත් ඒ වගේම බේකරි නිෂ්පාදනය ගත්තොත් බේකරි නිෂ්පාදන සාමාන්‍ය ආපන ශාලා 10ක් ගත්තොත් ඒ 10 10 ආකාරයක්. එකම නිෂ්පාදනයේ මිල ඉහළට යනවා පහළට යනවා. එතකොට ඒ කෙසේද කරන්නේ කියන එක ගැටලුවක් වෙනවා. මොකද ඊට අඩු මිලට දෙන්නට පුළුවන් ඒ නිෂ්පාදනයේම ඊට වැඩි රුපියල් 50ක් 60ක් වැඩිපුර මිලට දෙනවා නම් එතන ඒ සෙවිල්ලක් කර යුතුම වෙනවා. ඒක හොයන්නට ඕනේ ජනතාව වුණු අප නෙමේ පාරිභෝගික සේවා අධිකාරිය. පාරිභෝගික සේවා අධිකාරියට පුළුවන් වෙනට ඕනේ ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු නීතිමය පියවර ගන්නට. එසේ නොවුනොත් හැමදාම එදා බිහිවුණු ආණ්ඩු මෙදා බිහිවුණු ආණ්ඩුවත් වෙලෙන්දන්ට මුල් තැන දීපු ආණ්ඩු බවට පත් වෙලා ඉවරයි. වෙලෙන්ද තමයි මේක පාලනය කරන්නේ. ඒ නිසා වෙලෙන්දන්ගෙන් පාලනය අතට අරගෙන ආණ්ඩුවට මේ රට පාලනය කරන තැනට ආණ්ඩුව මේක හදාගත්තේ නැත්නම් ආණ්ඩුවත් ඊටාම අසීරු අඩියකට ඉදිරියේදීත් වැටෙන බව තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කියන ආකාරයට වෙළඳ පොළට බැහැලා ඔය නින්න නිලධාර ටික විදුරු කාමර වලින් එළියට බැහැලා පොඩ්ඩක් හොයලා බලලා පාරිභෝගික සේවා අධිකාරිය කිරුමිනුම් දෙපාර්තමේන්තු ඒ සියල්ල එකතු වෙලා මේවා පිළිබඳව හොයලා බලලා සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්නට පුළුවන් ලැබෙන පඩියට ලැබෙන වැටුපට ජීවත් වෙන්නට පුළුවන් සමාජ පරිසරයක් නිර්මාණය කරන්නට ඕනේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්නට. මොකද සාමාන්‍ය ජනතාව අපි හැමෝම ආහාර මත යැපෙන්නේ, ලෝකේ සත්වයා හැමෝම ආහාර මත යැපෙන්නේ. ඒ නිසා කන බොන දේ පිළිබඳව තමයි ඉස්සල්ලාම මිනිස්සු හිතන්නේ ඕනම දේ තැනක. ඉතින් ඒ නිසා මේකේ කෑම බීම පිළිබඳව ප්‍රශ්න විසඳන්නට ඕනේ. මිනිස්සුන්ට ඊට පස්සේ තමයි ඊතුරු පහසුකම් ටික සපයන්නට ඕනේ. ඉතින් ඒ නිසා මිනිස්සු ජීවත් කරන්නට ආණ්ඩුවක් වගකීමක් ගන්නට ඕනේ. ඒ වගකීම නොගත්තොත් මේ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ අනිත් ආණ්ඩුවට සිද්ධ වෙච්ච අපවාදයටම මුහුණ දෙන්නට තමයි. අවුරුදු 70ක සාපේකීයක ඉන්නවට වඩා දැන් අපි ඉදිරියට යන්නට ඕනේ මේ ආණ්ඩුව හොඳයි කියන තැන ඉඳගෙන. එහෙනම් අපි බලමු මේ ආණ්ඩුවට පුළුවන් වෙයිද කියලා. අපි කිව්ව විදිහට මේ මිනිසුන්ගේ බඩ ගෝත්‍රේ රකින්න ක්‍රමයට හදලා ලැබෙන පඩියට එදිනදා ජීවත් වෙන්නටත් ඊටාම හොඳ වෙළඳ පොලක් නිර්මාණය කරලා සාධාරණ භාණ්ඩ නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන වෙළඳන් පිරිසක් සමාජය තුළ ඇති කරන්නට හැකියාවක් නීතියෙන් හෝ පුළුවන් වේවිද කියලා. ඉතින් අසීමිත ආදායම් ලබන මේ වෙළඳ පිළිබඳව සොයා බැලීම රජයේ සතු වගකීම.